Hi guys. අද ෆෝලන් එකේ දවසක්. පොඩ්ඩක් සීතලයි. ආවරි ගාවලින් එළියට සිගුල්ලා කියන පැත්තට. දැන් මෙතන අපි ඉතිප පාරවල් වල වීඩියෝ එකක් දාන්න මෙතන එක් කරන්න. පොඩ්ඩක් වැස්සකුත් වගේ නිල් පාට අහසකුත් තියෙනවා. බලමු. ගොඩක් වෙලාවට මේ ගොඩක් නැති වෙයි කියලා හිතනවා. දැන් ඇවිල්ලා ඉන්නේ ටුරයිඩාස් කාසල් එකට. මේ සිගුල්දාවල තියෙන ප්‍රසිද්ධම කාසල් එකක්. ඒ කියන්නේ මේන්ම කාසල් එක වගේ. ටිකට් එකක් ගන්නත් ඕනේ මං හිතන්නේ යන්න. මම මෙතනට ගිහිල්ලා ඔක්කොම එහෙනම් කහ පාට වෙලා තියෙන තව සතියකින් විතර කොළ හැලෙන සීන් එක තමයි තියෙන්නේ. මේ තමයි ෆෝලන් එකේ මැද යන්නේ දැන් පටන්ගෙන ඉවරයි. දැන් කොළ හැලෙන කාලේ තියෙන මේ තනිකර ඔක්කොම කහ පාට කොළ බිම වැටලා තියෙන්නේ. ගස්වල කොළත් අඩුයි දැන් ගොඩක්. බිම කහ පාට කොළ හැලිලා කොළ පාට ටිකෙන් ටික අඩු වෙනවා. කහ පාට වෙනවා. පාට කියන්නේ අමුතුම ලස්සනක් ඒක. තැඹිලි පාටක් තියෙනවා, කහ පාටක් තියෙනවා, කොළ පාටක් තියෙනවා. ඒක මාරම ලස්සනක්. මාරම කලර් කම්බිනේෂන් එකක් තියෙන්නේ. දැන් අපි ඉන්නේ ටුරයිඩාස් පිල්ස්. ඒ කියන්නේ ටුරයිඩා මාලිගාවේ කාසල් එකේ. මේක හදලා තියෙන්නේ 1206. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1206 තමයි මේ මාලිගාව හදලා තියෙන්නේ. දැනට මේක තමයි ඇතුල් දොරටුව. ඇතුල් වෙන්න තියෙන ගේට් එක. මේ පැත්තේ මුර කුටිය නම් කැඩලා තියෙන්නේ. එක මුර කුටියක් විතරක් තියෙනවා. මේ පැත්තේ මුර කුටිය කැඩලා. මේ පැත්තේ මුර කුටිය හදලා තියෙන්නේ. මේ පැත්තේ මේකක් මේ පැත්තේ තියෙන්නේ නැති. එතකොට මෙතනම එන්ට්‍රන්ස් වෙන්න තියෙන දැන මේ පාරේ එන්ට්‍රන්ස් එක අපිට ඇතුළට යන්න පුළුවන්. ඉතින් යන ගමන් ඉතුරු ටික බලමු. මේ ගොඩක් තාම හදන ගමන් තියෙන්නේ. මේක තමයි මාලිගාවේ මැද මිදුල. මේ පැත්තේ කාසල් එක තියෙනවා. මේ පැත්තේ කුළුණ තියෙනවා වොච් ටවර් එක. මම තමයි තියෙන්නේ. එතන මේ වෝල් එකේ තනිකරම මල් හදලා තියෙනවා. මෙතන ළිඳ තියෙනවා. මාලිගාවේ ළිඳ. මේ පැත්තේ තිබ්බුවා නම් කැඩලා ගිහිල්ලා. ගොඩක් සීතලයි මෙහි අද. සෙල්සියස් අංශ 8 වගේ යන්නේ. ඒකින කතා කරන්නේ මට ටිකක් අමාරුයි. නහයමුත් වතුර වගේ තියෙනවා. second floor එක.
තව දිනවා බිරියානි. මේ අපි යන්නේ 4 වෙනි තට්ටුවට. අතන ලොකු හෝල් එකක් වගේ එකක් තියෙනවා. හිතන්නේ මේකේ අපි දැන් සමහර අඩි 50ක් විතර උඩ ඉන්නේ. දැන් මේ තට්ටුව ටිකක් උසයි මොකද අර ආගේ වහලේ ටිකක් උඩනේ තිබ්බේ. ඒකට ඒකින්ද මේ පොඩ ටිකක් වැඩි නගින්න තියෙනවා. පඩි බෙර 30ක් විතර 35ක් විතර එන්න අපි. මෙතන උඩට බේන හැටි. මෙතනත් ලොකු ඒරියා එකක් තියෙනවා. Wow. Hey, view එක මාරයි. Oh my god. මේ කාසල් එක පල්ලෙහා. වශාලේ මේ පැත්තම තනිකර ඔක්කොම තියෙන කැලේ. මේ ඔක්කොම කැලේ තියෙන්නේ. පල්ලෙහාට බහින්න යන පල්ලෙහා අනිත් කාසල් එකේ අනිත් කැලේ ටික බලන්න යන. එහෙනම් පල්ලෙහාට ගිහින් හම්බෙමු. මෙහෙත් දෙයක වෙනස් වෙනවා මාළිට. දැන් අපි වෙතලට යද්දි ගැස්ස තිබ්බ අර කුඩේ කාසල් මේ තවයි කුඩ නගින්න. දැන් අවුව මේක බලන්න යන්නේ. මේක එතන යන්න පුළුවන් ඉතින්. Aqui. Pode ser. මෙතන මේ ටික දැක්කම මතක් වෙනවා අර ඉස්සර අපි ගහුවේ Age of Empire කියලා ගේම් එක 2008 9 කාලේ. ඒ කාලේ ගහුව ගේම් එක මතක් වෙනවා මේවා දකිද්දි. මේ ලෝගෝස් එතකොට තියෙන මේවා මේ මැප් එක ඒවා දකිද්දි ඒ ගේම් එක මතක් වෙනවා.
view point එක මාරම ලස්සනයි. wow. මාරම ලස්සනයි මේ පැත්ත. හවසට එහෙම ලස්සනම සන්සෙට් එකක් එක්ක. මේ තියෙන පෙට් එකම ඉස්සර රජතුමාගේ නිදාන දාලා තිබ්බේ. මේක තමයි සල්ලි ටික දාලා තිබ්බේ. කොහොම තමයි මේ සිගුල්දා කාසල් එක තිබ්බේ. මාරම ලස්සන හැබැයි මේ හිතුවරදී අද දවසත් එක්ක වෙද එකත් එක්ක උදේ නම් ඇස්ස පොඩ්ඩක් දැන් නම් පායලා තියෙන. දැන් නම් අහස නිල් පාට එක්කම දැන් තමයි හරියටම ට්‍රූ කලර් එක පේන්නේ. මේ අපි අර උඩින් දැක්ක කැලේ ඉන්නේ. මාරම ලස්සනයි කහ පාට වෙලා. එක එක පාට කොළ පාට කහ පාට රතු පාට අහස නිල් පාට ඒ පාටවල් නම් මාරම ලස්සනයි නැචරලි. මම මේ තනකොළ කාගෙන ආවද මේක කියලා නිම කරන්න බෑ. ලස්සනයි. ඒක කියන්න තේරෙන්නේ නැහැ. බලන්නකො පාට ගස්වල. එතන මේ කාසල් එකකින් එළිය කෑල්ල. අපි දැන් යන්නේ මෙතනින්. ඒ එළියට යද්දි තමයි දැක්කේ මෙතන මේ ඒරියා එක. හරිම ලස්සනයි. පොඩි හරිපාන. Hi guys. දැන් ආවේ සෙට් එකක් බලන්න. මෙතන ඕපන් ස්පේස් එකක් තියෙන්නේ. ලොකු ඒරියා එකක්. මේ පැත්තේ යාළුවෝ ටිකක් ඉන්නවා. මේ පැත්තේ තනිකර තනකොළ පෙට්ටිනිය. එහෙම තමයි තියෙන්නේ. අපි කොහෙන්ද පටන් ගන්නේ? මේ පැත්තෙන් පටන් ගමුනේ. හලෝ යාළුවෝ හයි කියන්න. හයි කියන්න. තව යාළුවෙක් ඉන්නවා මෙතන.
මේ මෙහෙම සතෙකුත් ඉන්නවා මොකේ හරි කාටුන් එකනේ. මෙයාලා දැකලා තියෙනවා අපි මොනවා හරි කාටුන් වල කාටුන් එක නම් මොකේද කියලා මතක නැහැ. මේ මොකක්ද බයිසන් හයක් බයිසන් ගවයෝනේ. ඒක කවුද බෝයි? අවුලක් නැහැ. අරින්නේ රැල් එක. අර මේ පුංචි කැලේ ඉන්න සතෙක් මියා. පුංචි කැලේ කාටුන් එකේ ඒ කාලේ අපි බලපු කාටුන් වල ඉන්න යාළුවෝ තමයි ඉන්නේ, සත්තු තමයි ඉන්නේ. පේනවද දන්නේ මේ කොටේ මැද ඉන්නේ. කොටේ මැදින් ඔළුව දාගෙන ඉන්න. මෙයාලා ඇත්තටම ලංකාවේ දැකලා නැහැ මේ මුගටියෙකුත් නෙමෙයි මං හිතන්නේ වෙනවා දෙන්නෙක් ඉන්නවා වෛරන් තියනවා පිටේ ගුල්හාරලා තියෙන්නේ කොටේ ඇතුළේ ඉන්නේ කැරට් කන්නේ නා ඔය ආවොත් ඔයාට ගොඩක් තියෙනවා ඔය ආවොත් ඔයාට ගොඩක් දෙනවා අර පැත්තට ගියා. ඔය එයාගේ කැරට් එක කාලා ඉන්නකෝ අපි මුත් කන්නේ එන්න වට්ට ගත්තා. ඒක කන්නේ. සුදු. සුදු. අනිත් උන්ගේ ලොකු සීන් එක. අර ඉන්න කට්ටිය උන් ලොකු සීන් එකේ. එන්න. යාර පල්ලෙන් දෙන්න උන් සීන් එක. Yeah. යාලු දත් දෙකට අද ඔය කොණ්ඩේ නිකන් අර සොනික් වගේනේ. අවුත් ජීප් එක. වාත් අරුට දීපම් පැටියක්. ඔව්. Hi කියන්න guys. Hi කියන්න. මේ උත්ත මඩ කොට දාලා ඉන්නේ මේ කොපි සෙට් කරයි දැන්. හල ගහන්නේ මේ මොන හත්තද මම ආමනේ. ඔව් මෙතන. ඔහොම තමා සූ එකේ කට්ටිය හිටිය අපේ යාළුවෝ ටික. මෙයාලා ඇත්තටම අර කාටුන් වල දැකලා තිබ්බට මේ ඇත්තටම සමහර අය නම් මම දැකලා තිබ්බේ නෑ. ලංකාවේ සූ එකෙත් ඉන්නවලු සමහර අය. ඒත් එච්චරම මීටර් නෑ ඉතින්. එතන ඉන්න මොනරු එහෙම තමා දැක්කේ. අපි බලමු ඉස්සරහට දැන් සිටි එකට යන්න ඕනේ මොනවා හරි කන්නත් ඕනේ. තව කසල්ලක් තියෙනවා ඒක බලන්නත් යන්න ඕනේ. කැම් එකේ බැටරිත් ඉවරයි. පුළුවන් විදිහට වීඩියෝ කරන්න. පස්සේ මෙන්න
අතන පල්ලෙහා තිබුණ පාලයෙන් පස්සේ තව කාසලයක් තියෙනවා එතන යන ගම. මේක නම් අපි වින්ටර් එකේ තව මේ කාසල් එකට නම්. ඒ වුණාට ඔටම් එකේද මේ ෆෝලන් එකේදී මාරම ලස්සනයි කලර්ස්. කහ පාට හින්දා ඔක්කොම මාරම ලස්සනයි කියලා හිතෙනවා. ඇතුළට ගිහිල්ලා බලමු. මේකේ අර එළිය තිබ්බ වෙනම පාක්කයක් එහෙම එතකොට පොඩි පිළිමයක් එහෙම තිබ්බට තැන් ටිකක් තියෙනවා. ඒක මං හිතන්නේ දැන් කහ පාට වෙලා ඉති. බලමු ඇතුළට ගිහිල්ලා. මතක වෙද්දි වින්ටර් එකේ නම් තනිකර සුදු පාටනේ තිබ්බේ. මේ මම මේ වීඩියෝ එකේ එතන වින්ටර් එකේ වීඩියෝ එක ටැග් කරන්න. එහෙම බලමු ගිහින් අනිත් කාසල් එක මේ ඒක පොඩි වීඩියෝ එකක් ඇතුලේ